ආයුබෝවන් සුබ දවසක් වේවා විශේෂයෙන්ම අද අපි ඔබ වෙතට සමීප වෙන්නේ 2026 සිංහල අලුත් අවුරුද්ද සුන්දර බක්මාසය යෙදෙන සියලු දෙනා බොහොම අලුත් බලාපොරොත්තු අලුත් ඉලක්කයන් අලුත් අභිලාෂයන් එක්ක ජීවිතය අලුත් කර ගන්නා වූ මේ කාල සීමාව තුළ ඔබේ ලග්නය පිළිබඳව අපි සුවිශේෂී අනාවැකි කිහිපයක් ගෙන එන්නට අපි මාසයේ ලග්න පලාපලය පොදුවේ සියලු ලග්න වලට ගෙනාවත් බොහෝ දෙනා ඉල්ලීම් කළ අපෙන් මේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක ඉන් පසුව කොහොමද කියන කාරණය ගැන යමක් අනාවැකියක් ප්‍රකාශ කරන්නට කියලා. ඉතින් ඔබේ විශ්වාසය වෙනුවෙන් අපි මේ සූදානම් වෙන්නේ රාශි චක්‍රයේ පළවෙනි රාශිය මේෂ රාශියට මෙහෙම නැත්නම් මේෂ ලග්නයට කොහොමද මෙන්න මේ தত্ত্বය ඇති වෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ ඔබේ ග්‍රහපතය තුල රාහු ගුරු කියන ග්‍රහයින්ගේ සුවිශේෂී දායකත්වයක් ලැබෙන කාලයක් වෙනවා. ඉතින් ඒ තුල මේෂ ලග්න හිමියන්ට බොහොම සුවිශේෂී කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඔබේ ධනය වාසනාව ගැන කතා කළොත් විශේෂයෙන්ම අලුත් ව්‍යාපාරවලට ඔබට ඔන්න කාලය ලැබෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නට ඉතාම සුදුසුයි. තමන්ගේ හිතේ තියෙන අදහස සිතුවිල්ල එහෙම නැත්නම් එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන්නට මේ කාලේ ඉතාම යහපත් වෙනවා. අපි හිතමු ඔබ පුංචි මුදලකින් කෙනෙකුට අවශ්‍ය ඒ කියන්නේ කෙනෙකුගේ ප්‍රශ්නයකට ගැටලුවකට පිළිතුරක් ලබා දෙන නිෂ්පාදනයක් සේවාවක් ලබා දෙන්නට පටන් ගත්තොත් ඔන්න ඔබට එය ඊටාම උසස් මට්ටමකට දියුණු කරගන්නට මේ වෙලාවේ අවශ්‍ය ග්‍රහ පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව බොහොම හොඳින් මේෂ ලග්න හිමියන් හිතට ගන්නට ඕනේ. තමන් තුළ අර පවතින අනියත බිය අනාගතය පිළිබඳව අවිනිශ්චිත බියකින් ඔබ ඉන්නේ. ඒක තමයි සත්‍ය. ඉතින් ඒ බිය පසකින් තියලා තමන්ගේ අලසකම උකටලී ස්වභාවය වැඩ කල් දමන ස්වභාවය ටිකක් අමතක කරලා මෙන්න මේ කාරණාව ගැන හිත යොදුවොත් ඔබට ව්‍යාපාරවල බොහොම සුවිශේෂී ධනලාභ ලැබෙන කාලයක් වෙනවා. ව්‍යාපාර ඉදිරියට අරගෙන යන්නට හැකියාවක් ලැබෙනවා. දැනට ව්‍යාපාර කරමින් ඉන්න මේෂ ලග්න හිමියන්ටත් ඔන්න තමන්ගේ ව්යාපාරය ඉතාමත්ම යහපත් විදිහට කරගන්නට සහ ලාභ උත්පාදනය කළ හැකි මට්ටමකට දියුණු මට්ටමකට අරගෙන එන්නට පුළුවන්. ඉතින් ධනය ලැබෙනවා හා සමානම වැය පක්ෂය ගැන හිතන්නට ඕනේ. මූල්‍ය විනයක් පවත්වා ගන්නට ඔබ උත්සාහ කරන්නට ඕනේ. ඉතින් රැකියාව තුළ ටිකක් කාර්යබහුලත්වය වැඩි වේවි. රැකියාව තුළ ඔබේ හැකියාවට ඔන්න වැඩ කටයුතු පැවරෙන කාල සීමාවක් වෙනවා. ඒ කාර්යයන් නිසිලෙස ඉෂ්ට සිද්ධ කළොත් අනිවාර්යෙන්ම ප්‍රධානින්ගේ පැසසුම් ආදී මේෂ ලග්න හිමියන්ට හිමි වෙනවා. ඉතින් ඒ නිසා රැකියා පරිසරයත් ඉතාම යහපත් ලෙස තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගන්නට මේෂ ලග්න හිමියන්ට මේ සුවිශේෂී කාල සීමාවේදී හැකියාවක් ලැබෙනවා. නමුත් හිතට ගන්නට ඕනේ තමන්ගේ කාර්ය අනලස්ව නිසිලෙස ඉෂ්ට සිද්ධ කරන්නට වැඩ අතපසු නොකරන්නට ඒකේ වගකීම් සහගතව වැඩ කරන්නට ඔබ හිතට ගන්නට ඕනේ. ඉතින් මේ ඊටාම සුබඵල ගෙන දෙන කාල සීමාවේදී ඔබේ පෞල් ජීවිතය ගැන කතා කළොත් පවුලේ කටයුතුත් යහපත් ලෙස සිද්ධ කර ගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. තරමක් ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව නම් හිතට ගන්නට ඕනේ මේ කාලයේදී. ඉතින් පවුලේ අයගේ අසනීප වෙනුවෙනුත් ටිකක් වෙහෙස මහන්සි වෙන්නට සිද්ධ වේවි. තමන්ගේ බිරිඳ දුවදරුවන් ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්නට ඔවුන් වෙනුවෙන් කාලයක් වැය කරන්නට අර විශේෂයෙන් රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු වලින් සිද්ධ වෙන්නා වූ කාර්යබහුලතාවය පවුල ඇතුළට ගෙන එන්නට එපා මේ වෙලාවේදී. ඉතින් ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. සෙනසුරුගේ අයහපත් දෘෂ්ටි තත්ත්වයක් මේ වෙලාවේදී ඔබේ ලග්නයට බලපානවා. ඉතින් ඒක බය වෙන්නට කාරණයක් නෙමෙයි. පවුලේ සමගිය ගැන ටිකක් සැලකිලිමත් වෙන්නට ඕනේ. ප්‍රේම සම්බන්ධතාවලදීත් එහෙමයි. ඉතින් මේෂ ලග්න හිමියන්ට සුවිශේෂී සුබඵල ගෙන දෙන කාල සීමාවක් වෙනවා. අධ්‍යාපනය ලබන දුවදරුවන්ටත් තරම විභාග ජයග්‍රහණ මේ ආදී වූ සුවිශේෂී කාල ජයග්‍රහණයන් අත් වෙන කාලයක්. ඒ වගේම විදේශගත වෙන්නට බලා ඉන්න විදේශගත වෙලා ඉන්න මේෂ ලග්න හිමියන්ටත් ඔන්න අලුත් ආයෝජන අවස්ථා. ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. රැවටීමට ලක් වෙන්නට එපා මේ වෙලාවේදී. නමුත් ඔබට මුදල් ලැබීම් අතින් ඉතාම යහපත් තත්ත්වයක් ඇති වෙනවා.
ඒව ඔබ හොඳින් හිතට ගන්නට ඕනේ. ඉතින් සමාජය තුළ උවත් සමාජ ගෞරවය අන් අයගේ සැලකිල්ල ඔබට යොමු වෙන කාලයක් වෙනවා. විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට සිහිපත් කරන්නේ මේ වෙලාවේදී ඔබේ උදරය ආශ්‍රිත ආබාධ වේදනා, විශේෂයෙන්ම ආමාශයගත රෝග, ඒ වගේම වකුගඩු සම්බන්ධ රෝගී තත්ත්වයන් වලින් ප්‍රතිකාර ලැබමින් ඉන්න අය ඉන්නවා නම් ඒ වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස සිද්ධ කර ගන්නට ඕනේ. ඒ වගේම යම්කිසි සුළු ආබාධයක් ඇති වෙනවා නම් එය නොසලකා නොහැර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුවපත් භාව ඇති කර ගැනීම තමයි වැදගත් වෙන්නේ මේ වෙලාවේදී. විශේෂයෙන්ම කියන්නට ඕනේ ඔබ හදිසි අනතුරු වලින් නම් මේ වෙලාවේදී පරිස්සම් වෙන්නට ඕනේ. මොකද තැලීම් වැටීම් සීරීම් වගේ දේවල් සිද්ධ වෙන්නට ඉතාමත්ම හොඳ ඒ කියන්නේ ඉතාමත්ම අවදානමක් තිබෙන කාල සීමාවක් වෙනවා. ඉතින් මේෂ ලග්න හිමියන් විශේෂයෙන් ඒ අනෙක් සුබ ඵලයන් සමග තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නම් දැඩි ලෙස උනන්දුවක් දක්වන්නට ඕනේ. ඉතින් ඒ රාෂ්ටක තත්ත්වයක් ගැන කතා කරනවා. ඒ රාෂ්ටක වලට බිය වෙන්නට අවශ්‍ය නැහැ. මේ යහපත් තත්ත්වය ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබ තුලින් පැන නගින අයහපත් ක්‍රියාකාරකම් සහ ඔබේ අයහපත් ක්‍රියාවන් පාලනය කරගෙන විශේෂයෙන් ඔය වැඩ කල් දැමීම, වැඩ අතපසු කිරීම, වගකීමක් සහිත නැති වගකීමක් නොමැතිව වැඩ කටයුතු කිරීම, ඒ අභියෝග බාර ගන්න තියෙන බිය නැති කරගෙන තමන් තුළින් මතුවන්නා උත්හාන වීර්ය හරියට පාවිච්චි කළොත් මේ වෙලාවේදී මේෂ ලග්න හිමියන්ගේ ඉදිරි ජීවිතය අනිවාර්යයෙන්ම සුවිශේෂී පිම්මක් සහිත කාලයක් බවට පත් වෙන බව නොරහසක්. ඉතින් ඔබ ඒ පිළිබඳව හිතන්න. විශේෂයෙන් විෂ්ණු දෙවියන් උදෙසා පුද පූජා පවත්වන්නට හැකියාවක් තියෙනවා නම් අසරණ මහලු යාචකයන්ට දානමාන ලබා දෙන්න පුළුවන් නම් තවත් යහපත් වෙනවා මේ தත්ත්වය. ඉතින් ඒ බවත් මතක් කරමින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ ඉදිරි ජීවිතය යහපත් කරගන්නට වාසනාව ලැබේවා කියලා.